පොකට් පාස්වර්ඩ් එක ප්‍රෝග්‍රෑම් කරේ කියලා. අපි බලමු කොහොමද පොකට් පාස්වර්ඩ් එක ප්‍රෝග්‍රෑම් කරේ කියලා. මුලින්ම මම ඒකට අවුට්පුට් එක පෙන්නලා ඉන්නම්. මේකෙදි මම මෙන්න මේ විදිහේ මොඩල් එකක් ඕපන් කරනවා. මෙතෙන්දී ඔයාලට තමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න පුළුවන්. ඊළඟ මෙතෙන්දී send code දුන්නා මේ විදිහට ඊමේල් එක send වෙනවා. sending verification code කියලා ඒ වගේ මෙතන පෙන්වුවා code send successful කියලා. දැන් මෙතනදී මම generate කරපු verification code එක type කරන්න ඕන. මුලින් බලමු අපි email එක send වෙලාද කියලා. මේ තියෙන මගේ verification code එක මේක copy කරලා අරගෙන මෙතන paste කරගන්න ඕන. මෙතන verify code දුන්නා. code verify. මෙතනදී මම අලුතෙන් password එකක් දෙන්න කියලා කියනවා. password එකක් දෙමු බලන්න. මෙතන මම verification validation ටික කරලා තියෙන කලින් වගේම password reset successful කියලා කරනවා. දැන් බලමු අපි ඒ password එක දීලා මෙතනින් log වෙන්න පුළුවන්ද අපිට කියලා. sign successful password එක කියන්නේ හරි. මම ඒකට use කරා මෙන්න මේ වගේ table. මෙතන password reset token කියන table එක මම පාවිච්චි කරා මේකට. මේකෙදිම columns විදිහට තියෙනවා user id එක. ඒ වගේම කලින් වගේම token hash එකක් මෙතනට තියෙනවා. ඒ වගේම expire date එකක්. ඒ වගේම create කරපු time එක තියාගන්න field එකකුත් මෙතනදී තියෙනවා. මේකට මම head එකකින් බැලුවොත් head එකේ මම පෙන්වනවා data තියෙන විදිය. remember tokens එක තියෙන එක මේ තියෙන්නේ password reset tokens store වෙන තැන. මේකෙදී අපි දැන් password එක reset කරාට පස්සේ ඒකේ තියෙන data ඔක්කොම delete වෙන විදිහට තමයි program කරලා තියෙන්නේ. ඒ නිසා තමයි කිසිම field එකක් ඒ වෙලාවේ තිබුණේ නැත්තේ. මොකද අපිට එතකොට එකම verification code එක පාවිච්චි කරලා log වෙන්න බැරි වෙන විදිහට තමයි මම ඒක කරලා තියෙන්නේ. අපි බලමු මුලින්ම design එක කොහොමද කරලා තියෙන්නේ කියලා එකේ. මෙතෙන්දී මම open pocket password model කියලා මම function එකක් call කරලා තියෙනවා pocket password කියන එකේදී. ඒකෙන් වෙන්නේ මෙතන තියෙන මේ තියෙන pocket password model කියන එකේ තියෙන hidden class එක අයින් වෙන එක. එතකොට අපිට model එක display වෙනවා. ඒකෙදී මම මෙතනදී තව function එකක් තියෙනවා close pocket password model කියලා. ඒකෙදි වෙන්නේ මෙතනට ආපහු ඒ බටන් එක ක්ලික් කරාම hidden කියන එක add වෙන එක. ඒ වගේම මෙතන තියෙන step 1 එක විදිහට email එක enter කරන එක. email එක enter කරලා අපි දෙන්න ඕන මෙන්න මේ pocket password කියන මේ function එක run වෙන විදිහට තියෙන send code button එක දෙන්න ඕන. ඊළඟට මෙන්න මේක display වෙනවා verification code එක add කරන එක. ඒකෙදි verification code එක type කරලා මෙන්න මේ verify code කියන බටන් එක click කරන්න ඕන. ඊළඟට තුන්වෙනි step එක විදියට reset කරන password එක. ඒකෙදි input field දෙකක් එක්ක ඒ කියන්නේ confirm password එක සහ new password එක type කරන input field දෙකක් එක්ක model එක පෙන්වනවා. ඒකදිත් අපි password එක type කරලා මේ reset password කියන බටන් එක click කරන්න ඕන. අපි බලමු මේ function ටික කොහොමද හදලා තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා මෙතන forget password කියන function එක. මේකෙදී වෙන්නේ මෙන්න මේ විදිහට email එක අල්ලගෙන තියෙනවා forget email කියලා variable කියන id එකකින් email එක අල්ලගෙන තියෙනවා. ඒකෙ message කියලා අල්ලගෙන තියෙනවා forget message කියන id එක තියෙන එක. ඒ වගේම මම hidden class එක remove කරලා තියෙනවා මෙතෙන්දී. ඊළඟට මෙතෙන්දී send button කියන එක document එක ඒකත් id එකකින් අල්ලගෙන තියෙනවා. ඊළඟට මෙතෙන්දී validation ටික කරලා තියෙනවා.
පාස්වර්ඩ් process කියන එකට තමයි රීඩයරෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම මේ බටන් එකත් මම බටන් එකටත් ක්ලාස් සෙට් කරලා තියෙනවා. මේ තියෙන response එක අපි යන request එකට දෙන response එක success වුණාට පස්සේ පෙන්නන්න ඕන විදිහ මේ classes add වෙන විදිහ තමයි මෙතනදි තියෙන්නේ. ඒකට මම set time out එකකුත් දාගෙන තියෙනවා. ඊළඟට මේ තියෙන error එකකදී display වෙන්න ඕන විදිහ මම on error කියලා මේ විදිහට තමයි හදලා තියෙන්නේ. ඊළඟට verify code කියන්නේ code එක verify කරන විදිහ තමයි මේ function එකෙන් වෙන්නේ. මේකෙදි කලින් වගේම තමයි classes set කරලා තියෙනවා. මම ඒ වගේම variables ඒ වගේ text fields වගේ buttons මේකම අල්ලගෙන තියෙනවා මේ විදිහට. ඒ වගේම මෙතනදි verification part එක වෙනවා, validation part එක. ඒ වගේම මෙතනින් එන්නේ form එකට assign වෙලා ඒක HTTP request එකක් විදිහට post method එක හරහා මෙන්න මේ reset password process කියන file එකට යන එක වෙන්නේ මේ ටිකෙන්. ඊළඟට මෙතනදී වෙන්නේ error එකකදී කොහොමද මේක display වෙන්න ඕන කියන එක තමයි මෙතනදී එන්නේ. මේ තියෙන reset password කියන function එක මේකෙදි වෙන්නේ අපි අර enter කරන password reset කරන enter කරන data ටික database එකට include කරන්න අවශ්‍ය function එකක් තමයි මේක. මේකෙදි processing එක වෙන්නේ reset password process.php කියන file එකේම තමයි. කලින් එකේ වගේ තමයි මේකෙදි මෙතන error එකදී වෙන්න ඕන විදිහ මෙතනදි කියලා තියෙනවා. ඒ වගේම මෙතෙන්දි validation part එක වගේම form එකට assign කරන part එකත් මෙතෙන් දෙලා තියෙනවා. ඒ වගේම මේ තියෙන function එක තමයි forget password model එක open වෙන්නේ. ඒ වගේම මේ තියෙන function එකෙන් තමයි close වෙන්නේ එක. ඒ වගේම මේක තමයි back button එකේ function එක. බලමු reset password process එකේ මොන වගේ දෙයක්ද තියෙන්නේ කියලා. මේ තියෙන reset password process file එක මුලින්ම මම මේකදී connection එක require කරලා තියෙනවා. වගේම මගේ එහා පැත්තෙන් යන JavaScript වලින් මම send කරපු data ටික මේ විදිහට variables වලින් අල්ලගෙන තියෙනවා. වගේම මෙතෙන්දී මම action එක verifyද කියලා check කරනවා. ඒක කරලා තමයි මෙතන code එක variable එකට assign කරලා තියෙන්නේ. code එක empty ද කියලා check කරනවා මෙතෙන්දී. ඒ වගේම මෙතෙන්දී කරන්නේ search එකක් දාලා තියෙනවා මෙතන ID එකෙන් user කෙනෙක් ඉන්නවද කියලා. මේ email එකෙන් user කෙනෙක් ඉන්නවද කියලා. ඉන්නවනම් යාගේ ID එක අල්ලගන්න කියලා තියෙනවා මෙතන. ඒ ID එක අල්ලගෙන result set එක කියන්නේ result set එක 0 වලට වඩා වැඩි නම් මෙතනදී අර තියෙන 0 වලට equal ද කියලා equal නම් මෙතනදී user not found කියලා එකක් දීලා තියෙනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ බිඳුවට වඩා වැඩි නම් මෙන්න මේ query එක run කරලා තියෙනවා fetches එකෙන් දාලා. fetches එකෙන් data set එකක් අරගෙන තියෙනවා. මේ query එකෙන් අපි search කරලා බලනවා token hash එකක් සහ expiry එක password reset tokens කියන table එකෙන් user ID එකට තියෙනවද කියලා. ඒක order by එකක් දාලා created that කියන එකෙන් descendant order එකට හදලා තියෙනවා. ඒ වගේම මේක limit කරලා තියෙන එකකට code result කියන්නේ මෙන්න මේකෙන් result set එක බිඳුවට equal නම් ඒක එකක් දාලා තියෙන no code requested කියලා. එහෙම නැත්තම් patches එකක් දාලා මේ විදිහට ඒක expire එකක් set කරලා තියෙනවා මෙන්න මේ විදිහට variable එකට. ඊළඟට ඒක මෙතනදී set කරලා තියෙනවා now එකට වැඩි expire එක විශාල නම් code expired. එහෙම නැත්තම් success කියන message එක මෙතෙන්දී ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒකෙනුත් else එකක් වෙලා තියෙනවා invalid code කියලා. ඒ invalid code කියන එක එන්නේ මෙන්න මේ else if එකට. ඊළඟට action එක reset නම් මෙතෙන්දී බැලුවා අපි action එක verify නම් බලමු. දැන් ඊළඟට action එක reset නම් මෙතෙන්දී අරගන්නවා reset password එක සහ confirm password එක. ඒ දෙක අරගෙන මෙතනින් වෙන්නේ validation part එක. ඊළඟට මෙතනින් search කරලා බලනවා user table එකෙන් email එකේ මේ අදාළ email එකට user කෙනෙක් ඉන්නවද කියලා. ඒක බිඳුවට වැඩි විශාල නම් patches එකක් දාලා update
user set password කියලා මම query එක run කරලා අපි පරණ password එක අයින් කරලා අලුත් password එක set කරගන්නවා. මෙතනත් එහෙම තමයි. මෙතනදී delete from password reset token මෙතනදී වෙන්නේ අපේ password reset token එක use වෙච්ච නිසා ඒක delete වෙන එක තමයි මෙතනදී වෙන්නේ. ඊළඟට echo success එකක් තියෙනවා. එහෙම නැත්නම් user not found ඒ කියන්නේ මෙන්න මෙතන action එක reset වෙලා මෙන්න මේ query එකෙන් data set එකක් ආවේ නැත්නම් කියන්නේ මේක බිඳුවට වඩා විශාල නම් මේ ටික කරන්නේ. බිඳුව ආවොත් මේ ටික කරන්නේ නැහැ. ඒ බිඳුව ආවොත් එන result එක තමයි මේ තියෙන්නේ user not found. එහෙමත් නැත්නම් invalid action. ඒ කියන්නේ මේ එකක්වත් කඩවත් ඒ කියන්නේ action එක verify වත් action එක reset වත් නොවන ඒවා තමයි මෙන්න මේ එක දාලා තියෙන්නේ. මේ විදිහට තමයි මගේ pocket password එක මම කරලා තියෙන්නේ. මෙන්න ඒකෙදි මම මෙන්න මේ ෆයිල් එක යූස් කරලා තියෙනවා. මේ තියෙන වගේ email එකේ design එක. ඒකට අවශ්‍ය files තමයි මේ තියෙන exception.php මේ ටික. මේ තියෙන සම්පූර්ණ email එකට අවශ්‍ය දේවල්. ඒකෙදි මම මෙතනට app password එකක් දාලා තියෙනවා. මගේ app password එක මේ ගහරහා තමයි මගේ email එක send වෙන්නේ. මේ විදිහට තමයි මගේ pocket password process එක ගිහිල්ලා තියෙන්නේ. අපි නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.